අයිබෝවන් අද දඹුල්ලේ ලීස් කැරට් ඇතුළු සමහර කෙළවලු වර්ගවල මිල ගණන් අඩු වුණා. ඒ වගේම වැඩි වුණු මිල ගණනුත් තියෙනවා. අද අඩු වුණු හා වැඩි වුණු මිල ගණන් ටික බලන්න අපේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අද 2025 අප්‍රේල් 25 සිකුරාදා දිනේ අපි බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලු මිලවල වර්ග පළතුරු වර්ග දාන වර්ග පලා වර්ග අල වර්ග ඇතුළු සියලු මධ්‍යස්ථ වල මිල ගණන් කොහොමද අද වාර්තා වුනේ කියලා අපේ මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබට පසුගිය වීඩියෝත් අපේ YouTube නාලිකාව හරහා ඉතාමත් ලේසියෙන් බලන්න පුළුවන් කියලා මතක් කරන ගමන් හරි බලමු අද දවසේ මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම අද දවසේදී ගෝවා කිලෝ එක රුපියල් 280ත් 300ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම මල් ගෝවා මිලක් නම් අද වාර්තා වුනේ. තාම ලයික් එකක් දෙන්නේ නැද්ද? කමෙන්ට් එකක් දෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම දැන්ම ගිහිල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මට සහයෝගයක් දක්වන්න කියලා මතක් කරන ගමන් අද බොන්චි මිල රුපියල් 400 420ක් දක්වා තමයි අද දවසේදී මිල ගණන් ඉහළ ගිහලා තියෙනවා. ලීස් මිල අඩු වුණා රුපියල් 80ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම කැරට් මිල රුපියල් 250 300ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද දවසේදී කොළ බීට් මිලත් අඩු වුණා රුපියල් 300 330 අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම කඩ් බීට් මිල රුපියල් 300 340 දක්වා මිල ගණන් පහත වැටලා තියෙනවා. තක්කාලි මිල රුපියල් 500 520 අතර මිලමයි අද දිනේදීත් වාර්තා වුනේ. ඒ වගේම රාබු රුපියල් 80ත් 100ත් අතර මිලක් අද දිනේදී වාර්තා වුණා. අද නෝකොල් මිල රුපියල් 200 220 දක්වා මිල ගණන් වැඩි වුණා. ඒ වගේමයි කැකිරි රුපියල් 60ත් 65ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. ඒ වගේම අද දවසේදී පිපිඤ්ඤා රුපියල් 75ත් 80ක් දක්වා මිල ගණන් වැඩි වුණා. අද දිනේදී ලංකා අර්ථාපල් රුපියල් 200 220ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී ආනයන අර්ථාපල් මිල වැඩි වෙලා රුපියල් 180ත් 190ත් අතර මිලක් වාර්තා වෙනවා. වැටකොළු මිලත් වැඩි වුණා රුපියල් 280ත් 300ත් අතර මිලක් තමයි අද දින වාර්තා වුනේ. බණ්ඩක්ක රුපියල් 210ත් 220ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම පතෝල මිල වැඩි වුණා රුපියල් 240ත් 250ත් අතර මිලක් වාර්තා වෙනවා. කරවිල රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. තුඹ කරවිල මිල ඊට සාපේක්ෂව වැඩි වෙලා තියෙන රුපියල් 600ත් 650ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. වට්ටක්කත් එලෙසම ඊට සාපේක්ෂව මිල ගණන් ඉහළ ගියා රුපියල් 170ත් 180ක් දක්වා. බටානා රුපියල් 220 230ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. වම්බඩු මිල රුපියල් 240ත් 220ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම තිබ්බටු මිල රුපියල් 280ත් 300ක් විතර තමයි ඊට සාපේක්ෂව මිල සුළු අඩුවීමක් වාර්තා වෙනවා. එළබටු රුපියල් 140ත් 150ත් අතර මිලක් අද දවසේදී වාර්තා වෙදී. බෝලබටු මිල නම් ඉහළ ගිහිල්ලා රුපියල් 200ත් 220ක් විතර තමයි අද දිනේදී සදාන් වුනේ. දම්වල රුපියල් 200ත් 220ත් අතර මිලක් තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. මෑ කරල් රුපියල් 150ත් 200ක් දක්වා ඊට සාපේක්ෂව මිල ගණන් වැඩි වෙලා තියෙනවා. මුරුංගා මිලක් අද දිනේදී වාර්තා වුණේ නැහැ. දඹුල්ල අපි මීනාට බලමු. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලු කෙසෙල් මිල අඩු වුණා රුපියල් 60ත් 70ත් අතර මිලක් තමයි අද දින වාර්තා වුනේ. කෙසෙල් මුව රුපියල් 65ත් 70ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේමයි ඇම්බරෙල්ලා රුපියල් 220ත් 230ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. චව් කිලෝ එකක් රුපියල් 90ත් 100ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා අද දවසේදී. ඒ වගේමයි දෙහි රුපියල් 140ත් 150ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වුනේ. අද දවසේදී මාළු මිරිස් රුපියල් 650ත් 700 දක්වා මාළු මිරිස් මේ අවුරුද්දම හොඳ මිලක් වාර්තා වෙලා තියෙනවා. අම් මිරිස් රුපියල් 200ත් 250ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම වියලි මිරිස් රුපියල් 530ත් 550ත් අතර මිලක් වාර්තා වුණා. අද දවසේදී නයි මිරිස් මිල නම් අඩු වුණා රුපියල් 500ත් 550ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. පොලොස් මිල රුපියල් 60ත් 70ක් විදිහට වාර්තා වෙද්දී අද දවසේදී සුදු ලුණු මිල නම් දඹුල්ලේ වාර්තා වුණේ නැහැ. උනාට ආනයනික ලංකා රතු ලුණු මිල ගණන් රුපියල් 260ත් 300ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. ඒ වගේම ආනයනික ලොකු ලුණු කිලෝ එක රුපියල් 90ත් 95ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දවසේදී ලංකා ලොකු ලුණු මිලක් දඹුල්ලෙන් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ග මිල ගණන් අද කොහොමද සඳහන් වුනේ කියලා. ඊට කලින් තාමත් ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි දෙයක් ඔබට හිතෙන දෙයක් කමෙන්ට් එකක් දාන්න. කොයිලාල රුපියල් 100ත් 120ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. කිරියාල රුපියල් 280ත් 290ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා රුපියල් 75ත් 80ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. බතල කිලෝ 1 මිල රුපියල් 150ත් 160ක් විදියට වාර්තා වෙද්දී අද දවසේදී ඉන්නල කිලෝ එක රුපියල් 280ත් 300ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වුනේ. ඒ වගේම ඉඟුරු කිලෝ එකක් රුපියල් 1700ත් 1800ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. කහ රුපියල් 240ත් 250ත් අතර මිලක් තමයි වාර්තා වුනේ.
ඒ වගේම අද දවසේදී පලා වර්ගවල මිල ගණන් ටික අපි බලමු අද කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම ලුණු ගොඩ වලින් රුපියල් 170ත් 180ක් විදිහට මිල ගණන් අඩු වෙලා තියෙනවා අද දිනේදී. මුකුණු යන රුපියල් 30ත් 35ක් දක්වා මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සලාද රුපියල් 250 300ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද දවසේදී කරපිංච රුපියල් 80ත් 100ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. අද අපි බලමු දඹුල්ලාතික මධ්‍යස්ථානයේ අතු ගෝව කිලෝ එක රුපියල් 180ත් 200ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම නීවිති රුපියල් 80ත් 90ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දවසේදී කම්කුන් රුපියල් 35ත් 40ක් දක්වා මිල ගණන් වැඩි වෙලා තියෙනවා. අපි මිලකට බලමු දඹුල්ලාතික මධ්‍යස්ථානයේ ධාන්‍ය වර්ගවල මිල ගණන් කොහොමද අද දිනේදී වාර්තා වුනේ කියලා. මුලින්ම අද දවසේදී බඩ ඉරුඟට රුපියල් 150ත් 160ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම සෝයා බෝංචි රුපියල් 350ත් 370ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. සියඹලා මිල රුපියල් 1200ත් 1300ත් අතර මිල තමයි වාර්තා වුනේ. තාල රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවේදී අද මුං ඇට කිලෝ එක රුපියල් 480ත් 500ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම කව්පි කිලෝ එක රුපියල් 500ත් 520ත් අතර මිලක් තමයි අද දින වාර්තා වුනේ. කුරක්කන් රුපියල් 330ත් 350ත් අතර මිල ගණන් වලට අද දිනේ අලෙවි වුණා. ඒ වගේමයි කඩල රුපියල් 350ත් 370ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. රටකජු මිලක් අද දඹුල්ලෙන් වාර්තා වුණා. අපි මිලකට බලමු. දඹුල්ලාතික මධ්‍යස්ථානයේ පළතුරු වර්ගවල මිල ගණන් අද කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. මුලින්ම කෙසෙල් වර්ගවලින් සීනි කෙසෙල් රුපියල් 90ත් 100ත් අතර මිලකට අලෙවෙද්දී අද ඇඹුල් කෙසෙල් මිල අඩු වෙලා තියෙනවා. රුපියල් 65ත් 70ත් අතර මිලක් තමයි තෝග මිල වාර්තා වුනේ. ඒ වගේමයි කොලිකුට්ටු රුපියල් 180ත් 200ක් දක්වා මිල ගණන් පහත බහැලා තියෙද්දී අද දවසේදී අන්බන් කිලෝ එක රුපියල් 220ත් 230ත් අතර මිලක් තමයි දඹුල්ල වාර්තා වුනේ. රත්බලා කෙසෙල් රුපියල් 350ත් 360ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. පේර කිලෝ එක රුපියල් 330ත් 360ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. පැපල් රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට තමයි අද දින අලෙවි වුනේ. කොමඩු කිලෝ එක මිල රුපියල් 60ත් 70ක් විදිහට අද වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අන්නාසි රුපියල් 250ත් 300ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වුනේ. අඹ කිලෝ එක මාළු අඹ කිලෝ එක තොග මිල රුපියල් 150ත් 160ක් විදිහට වාර්තා වෙද්දී කාර්ත කොළඹ රුපියල් 350ත් 400ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අල්පොන්සු මිලකුත් අද දවසේ සදාන් වුණා. ඒ වුණාට අද දිනේදී පැෂන් මිලත් අඩු වුණා. රුපියල් 450ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම අද දිනේදී අලිපේර රුපියල් 220ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවෙද්දී අද දිනේදී කටු අනෝද කිලෝ එක රුපියල් 180ත් 190ක් විදිහට වාර්තා වෙනවා. ඒ වගේමයි නෙල්ලි රුපියල් 450ත් 470ක් විදිහට තමයි අද දවසේදී මිල ගණන් සටහන් වුනේ. දියුල් කිලෝ එක රුපියල් 330ත් 350ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම බෙලි කිලෝ එක රුපියල් 100ත් 130ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දවසේදී තැබ්ලි කෙඩියක තොග මිල රුපියල් 170ත් 180ක් විදිහට වාර්තා වෙද්දී පොල් කෙඩියක තොග මිල රුපියල් 155ත් 160ත් අතර මිලක් තමයි අද දඹුල්ලේ අපිට මිල ගණන් ඉදිරිපත් කරන්න පුළුවන්. අදට සමු ගණන් ඔබ සැමට සුබම සුබ දවසක්.